ඔබ උදව් කිරීමට උත්සාහ කරන පුද්ගලයන්ගේ අවශ්‍යතාවයන්ට සංවේදී වන ආකාරයෙන් අදාළ සහාය ලබා දීම සඳහා ඔවුන්ට සවන් දෙන්නේ කෙසේදයි මෙම කෙටි වීඩියෝවෙන් ප්‍රයෝජනවත් මඟ පෙන්වීමක් ලබා දෙනු ඇත. බලපෑමට ලක් වූ පුද්ගලයන් සමග පළමු වරට සම්බන්ධ වීමේදී ගෞරවාන්විතව ඔබේ නම සහ සංවිධානය සඳහන් කිරීමෙන් ඔවුන්ට ඔබව හඳුන්වා දෙන්න. ඔවුන්ට යම් උපකාරයක් කිරීමට ඔබට හැකිදැයි විමසන්න. කතා බහ කිරීම සඳහා ආරක්ෂිත සහ නිහඬ ස්ථානයක් තෝරා ගන්න. ජලය, පොරෝනා වැනි දේ ලබා දීමෙන් පුද්ගලයාට පහසුවක් දැනීමට සලස්වන්න. ඔවුන් ඔබ සමග කතා කරන අතරතුර ඔවුන්ගේ ආරක්ෂාව සාධක කිරීමට උත්සාහ කරන්න. බලපෑමට ලක් වූ පුද්ගලයන්ගේ අවශ්‍යතා පැහැදිලි බව ඔබට හැඟුණත් ඔවුන්ගේ අවශ්‍යතා මොනවාදයි ඔවුන්ගෙන් ඍජුව විමසන්න. පුද්ගලයාගෙන් පුද්ගලයෙකුට ඔවුන්ගේ ප්‍රමුඛතා වෙනස් වෙන්න පුළුවන්. ඔවුන්ට වඩාත්ම වැදගත් දේ සහ ඔවුන් වඩාත් කනස්සල්ලට පත්වන දේ තේරුම් ගැනීමට උත්සාහ කරන්න. ඔබ පුද්ගලයන් සමග කතා කරන විට ඔවුන්ට සවන් දීමට සහ සංසුන් වීමට කාලය ලබා දෙන්න. ඔවුන් සමග සමීපව සිටින්න. නමුත් ඔබ සමග කතා කරන්නයි ඔවුන්ට බලපෑම් නොකරන්න. ඔවුන් කතා කිරීමට කැමති නම් අවධානයෙන් සහ සංවේදීව සවන් දෙන්න. යමෙක් තදින් කනස්සල්ලට පත්වී සිටී නම් ඔවුන්ව තනි නොකිරීමට වග බලා ගන්න. ඔවුන් දැඩි ලෙස පීඩාවට පත්ව සිටී නම් ඔවුන්ට සංසුන් වීමට උපකාර කිරීම සඳහා ඔවුන් සමග සුදුසු ක්‍රියාකාරකම්වල නිරත වන්න. ඊළඟට අපි මේ සඳහා යොදාගත හැකි තාක්ෂණික ක්‍රම කිහිපයක් ගැන සොයා බලමු. යමෙකු දැඩි ලෙස පීඩාවට පත්ව සිටින බවක් පෙනෙන්නට තිබේ නම් මෙම ශිල්පීය ක්‍රම ඔවුන්ට වඩාත් සංසුන් බවක් දැනීමට උපකාර කරනු ඇත. ඔබේ කටහඬ මෘදු සහ සංසුන්ව තබා ගන්න. කතා කරන විට පුද්ගලයාගේ දැස් දෙස බලා කතා කරන්න. ඔවුන් ආරක්ෂිත බවත් ඔවුන්ට සහාය වීමට ඔබ සිටින බවත් ඔවුන්ට සහතික කරන්න. යමෙකු අන්දමන්ද වූ ස්වභාවයක සිටින බව පෙනෙන්නට තිබේ නම් ඔවුන්ගේ පාද පොළවේ තබාගෙන එය දැනෙන ආකාරය දෙස සිත යොමු කරන්නයි කියන්න. ඔවුන්ගේ දෑත් ඔවුන්ගේම උකුල මත තබා තට්ටු කිරීමෙන් එය දැනෙන ආකාරය දෙස සිත යොමු කරන ලෙසත් ඉල්ලා සිටින්න පුළුවන්. අවට පරිසරය දෙස අවධානය යොමු කරන ලෙසත් ඔවුන් වටා ඇති දේවල් නිරීක්ෂණය කරන ලෙසත් ඔවුන්ගෙන් ඉල්ලා සිටින්න. සෙමින් හුස්ම ගන්නා ලෙස ඔවුන්ගෙන් ඉල්ලා සිටින්න. ඔවුන් ආශ්වාස කරන විට සහ ප්‍රාශ්වාස කරන විට හුස්ම දැනෙන ආකාරය ගැන අවධානය යොමු කරන්නයි කියන්න. ඔබ ඔවුන් සමග කතා කරමින් සිටින පරිසරය තුළදී සිදු කළ හැකි ඕනෑම සරල හුස්ම ගැනීමේ හෝ සංසුන් වීමේ ක්‍රියාකාරකමක් ඔබට හඳුන්වා දෙන්න පුළුවන්. අර්බුදයකදී විපතටපත් පුද්ගලයන් සමග සංනිවේදනය කිරීමේදී යහපත් සංනිවේදන ක්‍රම භාවිතය වැදගත් වේ. ඔවුන්ගේ වයස, ස්ත්‍රී පුරුෂ භාවය සහ ඔවුන්ගේ ප්‍රජාව තුළ පවතින සංස්කෘතික සම්මතයන්ට ගැලපෙන පරිදි පුද්ගලයා සමග සුදුසු දුර පවත්වා ගන්න. සරල සහ තේරුම් ගත හැකි ආකාරයෙන් තොරතුරු සපයන්න. ඔබ දන්නා සහ නොදන්නා දේ ගැන අවංක වන්න. ඔවුන්ගේ හැඟීම් සහ ඔවුන් බෙදා ගන්නා ඕනෑම අහිමිවීමක් හෝ සැලකිය යුතු සිදුවීමක්. එනම් නිවස අහිමිවීම හෝ ආදරය කරන කෙනෙකුගේ මිය යාම වැනි දේ සම්බන්ධයෙන් පිළිගැනීමක් ලබා දෙන්න. ඔවුන්ගේ පෞද්ගලිකත්වයට ගරු කරන්න. ඔවුන් ඉතාමත් පෞද්ගලික විස්තර හෙළි කළේ නම් ඒවායේ රහස්‍යභාවය රකින්න. නොකිය යුතු දේ සහ නොකළ යුතු දේ මතක තබා ගැනීම වැදගත් වෙනවා. නිදසුනක් වශයෙන් ඔවුන්ගේ කතාව ඔබට පැවසීමට යමෙකුට බලපෑම් නොකරන්න. ඔබ සවන් දෙන විට පුද්ගලයෙකු සිටින තත්ත්වය පිළිබඳ ඔබේ මතය හෝ විනිශ්චය ලබා නොදෙන්න. ඔබ එය නොකළ යුතුව තිබුණා. ඔබ වාසනාවන්තයි. ඔබේ ජීවිතය ගලව ගත්තනේ. හෝ ඔබට වඩා දේවල් අනෙක් අයට කොච්චර නැති වුණාද? වැනි දේ පැවසීමෙන් වළකින්න.
කිසිවිටක පුද්ගලයෙකුට බොරු පොරොන්දු හෝ බොරු සහතික ලබා නොදෙන්න. ඔවුන්ගේ හිත හැදීමේ චේතනාවෙන් වුණත් එය නොකළ යුතුය. එමෙන්ම ඔබ සමග කරන කතා බහ තුළදී ඔවුන්ගේ සියලු ගැටලු විසඳා දීමට ඔබ උත්සාහ කළ යුතුයයි සිතන්න එපා. කොටස් 6කින් යුත් අපගේ කෙටි වීඩියෝ මාලාවේ අනෙක් වීඩියෝ පටද නරඹා මූලිකාංග 4 ගැන වැඩිදුර අවබෝධ කරගන්න. ඔබට මානසික ප්‍රථමාධාර සැපයිය හැක්කේ කෙසේදයි තවදුරටත් ඉගෙන ගැනීමට එමගින් හැකිවේ. වැඩිදුර තොරතුරු සඳහා මානසික ප්‍රථමාධාර පිළිබඳ මාර්ගෝපදේශය සිංහල දෙමළ හෝ ඉංග්‍රීසි බසින් කියවන්න.